welcome to my YouTube channel. මේක තමයි මම පළවෙනියටම YouTube අප්ලෝඩ් කරනවා කියලා හිතාගෙන කරන වීඩියෝ එක. ඒ හින්දා මට කැමරා එකට කතා කරලා හෙවුරුකුත් නැහැ. අද මම බෝඩිමේ ඉන්නේ. කොලේජ් ගියේ නැහැ. අද හවස මගේ යාළුවෙක් කෙනා මාව හම්බ වෙන්න එයාව චුට්ටක් බලන්න එළියට යන්න හිතාගෙන ඉන්නවා. ඒ අරුණාම එහෙම විශේෂයෙන් අද දවසේ මගේ ප්ලෑන්ස් මොකුත් නැහැ. දැන් උදේ නෙමෙයි. දැන් දවල් 12ට විතර. හැබැයි අද දවල් ඒ කියන්නේ දැන් තමයි මගේ දවස පටන් ගන්නෙ. අපි බලමු කොහොමද මගේ දවස ගෙවෙන්නේ කියලා. මෙන්න මේ විදිහට හොඳට ඉර පායලා තිබිලා එකපාරටම ලොකු ඇස්සක් වහින්න පටන් ගත්තා. හැමදාම ඉතින් මම එළියට යන්න හැදුවොත් මොකක් හරි මරාලයක් තමයි. යන්න කලින් කරන්න වැඩ ටිකකුත් තියෙනවා. ඒත් අපිට ටක් ගාලා කරලා යන්න ලැස්සෙමු. ටිකල් එවලුවේෂන් එක කෙයා ප්ලෑන් එකක් කම්ප්ලීට් කරන්න තිබ්බා. ඒකත් ඉක්මනට කරලා උදේට කාලා මම ලෑස්ති වුණා යාළුවා හම්බ වෙන්න යන්න. මට මේ රිප්ලයි එක දුන්නා එළියට බහින්න බෑ. හරියට ගියත් මම මේක ගන්නවා. උඩට ගියත් යනවා. මේක ඇවිල්ලා හුඩා බියුටි 307. මේක තමයි මට හරියන ෂේඩ් එක. මම මේක කොහෙ තිබ්බත් කීයක් තිබ්බත් ගන්නවා. ඒ කියන්නේ දෙක තුනක් වුණත් එකපාර ගන්නවා. මොකද මේක හැමදාම නෑ. හැමදාම නෑ කියන්නේ මට හම්බ වෙන්නේ. ඒ හින්දා බ්ලැක්වත් අනිවාර්යෙන් ගන්නවා. මේකයි ආ මේ වගේ තව එකක් තියෙනවා. ඒක තමයි මම මාරු කරගෙන පාවිච්චි කරන්නේ. ෂැඩෝ වලට එකක් මේක ඉවරලා තියෙන්නේ. අතට මේ යාළුවෙක් ටැග් දුන්නේ. මේ ඉති මාර්ගයක් ඔබ දන්නේ නැහැ. දැන් තිබ්බත් එක මැකිලා. නැහැ ඒක ඉවරයි. මම හරි ගමු. අමාරු වැඩි කියන්නේ මට නම් ඉච්චරම නැහැ. නමුත් ටිකක් හරි වෙලා යන්නේ මේක. මෙහෙමයි එකපාර ගාගත්තොත් හරි මේ එකපාර ගාගන්න බැරි නම් වාදයක් හරි මේක තමයි මම අද ඇත්තේ. මේ බෑග් එක ටිකක් ලොකුයි මේ ඒ වුණාට මේක ඇතුලේ තියෙන බඩ එක දාගන්න මට ඊට වඩා පොඩි බෑග් එකක් නැහැ. මේක තමයි තියෙන්නේ. අර එක ලොකුයි කියලා වෙනවා නේද? කමක් නැහැ. දැන් අපි බලමු කවුද යාළුවා කියලා. මෙයා මගේ හොඳම යාළුවෝ 3 දෙනාගෙන් එක්කෙනෙක්. නම සිව්මිනි. මෙයා මේ අපේ ගෙවල් ළඟම ඉන්න යාළුවෙක්. හැබැයි අපි දෙන්නා කොච්චර ළඟ හිටියත් අපි දෙන්නව හම්බ වෙන්නේ හරීම කලාතුරකින්. මොකද එයාත් කැම්පස් මම මෙහෙ. එතකොට ඉතින් එයා නිවාඩුවට ආවට මට හම්බ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මෙහෙම හම්බුනොත් තමයි. මම උදේ ඇඳන් හිටපු ඇඳුම වැඳන් එන කෙනා තමයි සෙව්මිනි. අපි දෙන්නම එකට ගිහිල්ලා ඒක ගත්තේ. බලන්නකෝ එයා ඉතින් අද ඇඳන් ඇවිල්ලා තියෙන්නේ ඒක. ආපු වෙලේ ඉඳලා මාස ගානක දේවල් කියවන එක තමයි ඉතින් ඔය අපි කරන්නේ. ඊට පස්සේ අපි ගියා එයාට වමනා කොස්මැටික්ස් බඩු ටිකක් ගන්න කොස්මේට් කියන ෂොප් එකට. මෙතන හරීම ලස්සන අන්කොමන් ඉයරින්ග්ස් කලෙක්ෂන් එකක් තිබ්බා. ඇත්තටම ලොකු ගණන් උනේත් නැහැ මං හිතන්නේ. ඔන්න ඔය දෙක අපි ගත්තා අපේ යාළුවෙක්ට gift එකකට දෙන්න. ඊට පස්සේ අපි හොඳටම බඩගින්නෙන් හිටපු හින්දා කන්න ගියේ මෙන්න මෙතනට. කුරුණෑගල ඉන්න කෙනෙක් නම් දන්නවා මේ කොතනද කියලා.
මම කලින් එකපාරක් ඇවිල්ලත් තියෙනවා. ඒත් මේ යාළුවත් එක්ක. මෙයා විතරක් නෙමෙයි මගේ අනිත් යාළුවෝ දෙන්න. අපි ඔක්කොම ආව එකපාරක්. මේ රෝස පාට එකක් ඇඳන් ඉන්නේ සෙව්බිලිගේ කැම්පස් එකේ යාළුවා විරාජි. මෙතන ඉන්ටීරියර් එක හරීම ලස්සනයි. ඒ වගේම හරීම නිදහස්. අනිත් කැමවලත් ගණන් හරිම ඇෆෝඩබල්. ඇත්තටම අපි දවසක් එක දිගට කතා කරත් අපිට කතා කරලා ඉවර කරගන්න බෑ. ඒ තරම් දේවල් තියෙනවා ෂෙයා කරගන්න. මේව තමයි අපි ඕඩර් කරේ. කොත්තු එකයි බිරියානි එකයි. ඇත්තටම කෑම හොඳට තිබ්බ මට මතක විදිහට. එහෙම කියන්න තරම් වරදක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි ගියා ලව් සිලෝන් එකට. මෙයාට තව කොස්මැටික්ස් බඩු ටිකක් ගන්න තිබ්බා. ඒ ටික කලෙක්ට් කරගන්න තමයි අපි එතනට ගියේ. ඕන කරන බඩු ටිකත් අරගෙන යාළුවට ගුඩ් බයි කියන්න තමයි ඉතින් දැන් හදන්නේ. එයා මාව දාලා යනවා. මේ වෙන දවසක එන්නද මම ලස්සන ලෝකෙක් කරන්න. ඔන්න ඔහොම තමයි අද මගේ දවස ගෙවුනේ. එහෙනම් මේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් thank you. bye.